හරි මේවා තමයි IME එකේ ෆයිනල් එකට ආපු questions ටික මේ මම මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකක් විදිහට මේක කරගෙන යන්නම් මට ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙච්චර 967ක් තියෙනවා මේ words හරිද 967ම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න පුළුවන් නම් මම දාලා තියන්නම් මේක හරිද මම එතකන් මෙහෙම මීට ස්ක්‍රෝල් කරගෙන යන්නම් ඕගොල්ලෝ හිමීට තැනකදී නවත්තගෙන යන තැන්වලදී හිමීට නවත්තගෙන පෝස් කරගෙන මේ වගේ ස්ක්‍රීන්ෂොට් හරි මොනවා හරි කමන්නේ ගහගෙන මේ බලා ගන්න අනිතරම ඉතින් මේක ස්ක්‍රීන්ෂොට් ගහලා ඉවරලා ඕගොල්ලෝ ඊට පස්සේ ගෲප්ස් වල ෂෙයා කරගන්න එපා. ඉතින් ඒක මම වීඩියෝ එකක් කරපු වැඩක් නැහැ නේ. හැමෝටම මේ වීඩියෝ එක බලා ගන්න යවන්න ඉතින්. හරි ලින්ක් එක පාස් කරන්න ඉතින්. හොඳයි මෙච්චර උදව්වක් කරලා දීලා ඉවරලා අර වගේ වැඩක් කරන්නත් එපා ඉතින්. හරිද? මේ එතකොට questions මේ විදිහටම අර 9 එහෙම සමහරක් ඒ වගේ මෙහෙම ඇවිත් නැහැ. හරිද? මේ කියන්නේ හරියට ඒ කියන්නේ මේක ඔයගොල්ලන්ට තේරෙනවා මේ දැන් පොතේ ඉඳලා මේ questions ගත්තේ කොහොමද කියන විදිය ඔයාලට අදහසක් ඇතිනේ මේකේ මේ මොකක්ද questions ගත්ත කෙනා ගැන නම් මට මොකුත් අදහසක් කියන්න බෑ මේ කියන්න බෑනේ හරි මේ වගේ ඔයගොල්ලෝ හැමිට මේ ස්ක්‍රීන්ෂොට් ගහගන්න ස්ක්‍රීන් ෂොට්ස් ටික ගහගන්න මම මේක පුළුවන් ඔරිජිනල්ම ක්වොලිටි එකෙන් අප්ලෝඩ් කරන්න try එකක් දෙන්නම් මේක නැත්නම් ඔයගොල්ලන්ට මේ ටික අපෝ දාගන්න බැල අප්ලෝඩ් කරලා උත්තර ටික හොයාගන්න බැරි වෙනවා නැත්නම් මේ ටික කියව ගත්තත් ඇති ඉතින් මේ මොන වගේ questions දෙන්නේ කියලාවත් අරමුතරම idea එකක් ගන්න පුළුවන් question 22 මම හිතන්නේ මේක ඊළඟ 23 right 24 ගානට තියෙනවා හැබැයි මේ ටික හරියට ගානට බලලෙවල මේක බලුවොත් නම් කාගේ කවුද ස්ක්‍රීන්ෂොට් ටික ගාව කියලා බලලා මේ questions ටික ගත්තේ කියලා බලලා හොයාගන්න පුළුවන් හරි මේ අන්තිම question එකේ මේ answers ටික read වෙන්නේ නැහැ මේ ඉතින් පොඩි මේ තියෙන ස්ක්‍රීන්ෂොට් ටික මේ ගාගත්තු විදිය හරිද ගම පේන්නේ නැහැ නේ ගොඩක් දුරට right ඕක තමයි ඉතින් මේක අර මේ ස්ලයිඩ්ස් ටික මේ AI එකට දාලා ඉවරලා ඒකෙන් questions ටිකක් මේ ඩවුන්ලෝඩ් කරගත්තා නෙමෙයි හරි මේ ෆයිනල් එකේ ආපු ඉතින් MCQs ටික ෆයිනල් එක තමයි අය මේ වල මිඩ් එකක් නැහැ නේ එන කොහොමද කියන්නේ මේ ෆයිනල් එකේ කොහොම හරි ආපු questions ටික